මෙවර IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු එක් එක් කණ්ඩායම් සඳහා මිලදී ගත් නමුත් මෙවර IPL තරගාවලියේ දක්ෂතා අතර සිටියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පමණයි. මතීෂ පතිරණ මුල් තරගවල සාර්ථක වූවත් පසුව ඔහු දක්ෂතා අතර සිටියේ නැහැ. ආබාධයකට ලක් වූ ග්ලෙන් පිරිප්ස් වෙනුවට ආදේශකයා ලෙස දසුන් ශානකව ගුජරාට් කණ්ඩායම විසින් මිලදී ගත් නමුත් ඔහු තවම එක් තරගයක්වත් ක්‍රීඩා කරේ නැහැ. නමුත් ඊයේ දිනේ පැවතුණු ගුජරාට් පුහුණු තරගාවලියේදී ඔහු ගුජරාට් A කණ්ඩායම නියෝජනය කරමින් පන්දු 18ක් තුළ වේගවත් ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණේය. ඔහුගේ ඉනිමට 4 පහරවල් 8ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය. දක්ෂතා අතර සිටි දසුන් ශානකව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක සුබ්මන් ගිල් විසින් මීළඟ තරගය සඳහා සංචිතයට ඇතුළත් කරන බව ඔහු දන්වා සිටිනවා. මීළඟ තරගය නැවතත් අනිද්දා පැවැත්වීමට නියමිතයි. ඒ තරගය සඳහා බොහෝ දුරට දසුන් ශානක ක්‍රීඩා කරන බව තමයි සඳහන් වී තිබෙන්නේ. තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින්නේද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.